මේ දවස්වල ලංකාවේ කතාබහ වන මාතෘකාවක් තමයි මේ පික්මි ඌබර් කියන රියදුරන් පිළිබඳ ප්‍රශ්නේ. මේකට ප්‍රධානම හේතුවක් තමයි ලංකාවේ ශක්තිමත් ප්‍රවාහන සේවාවක් නැතිකම. අනිත් එක තමයි කිසිම නියාමනයක් නැතිකම. මේ ටැක්සි සර්විස් එක ඇත්තටම නියාමනය කරන රජයට යුතුයකමක් තියෙනවා. ලංකාවේ ජනගහනය මිලියන 20ක් විතර ඉන්නවා. මේ මිලියන 20න් මිලියන 1.2ක් ඒ කියන්නේ ලක්ෂ 12කට වගේ ත්‍රිවිල් තියෙනවා. මේ ත්‍රිවිල් 160-70%ක්ම ඩේලි හයල් කරන ත්‍රිවිල් තියෙන්නේ. අනිත් 120ක් 30ක් වන ත්‍රිවිල් ප්‍රමාණය තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු ගාව. ඒ කියන්නේ ව්‍යාපාරිකයෝ ගාව, ගෙවල් පෞද්ගලික පරිභෝජනයට පාවිච්චි කරන ත්‍රිවිල් ඒවා තමයි තියෙන්නේ. ත්‍රිවිල් ගොඩක් වෙලාවට තියෙන්නේ අවුරුදු 20ක් 30ක් අතර පොඩි කොල්ලෝ ළඟ. ගොඩක් කොල්ලෝ කෙල්ලොන්ගේ හීන ආණ්ඩුකරණයෙන් මරා දාලා තියෙන්නේ. ඒකින්ද කොල්ලෝ කෙල්ලෝ හීන මත ගමන් කරන්න නම් යම්කිසි ස්ථාවරයක් ගොඩනගා ගන්න ත්‍රිවිල් එකක් හරි පොඩි ව්‍යාපාර කරන්න පෙළඹිලා තියෙනවා. සාමාන්‍ය පෙළ ඉවර වෙච්ච ගමන්ම අඩු ආදායම් මට්ටම තියෙන පවුල්වල කොල්ලෝ ත්‍රිවිල් එකක් අරගෙන ගේමක් ගහන්න try කරනවා. හැබැයි කෙල්ලෝ මේ සීන් එකේ වැඩිය නෑ. ලංකාවේ මිනිස්සෙකුට ඇවරේජ් ජීවත් වෙන්න රුපියල් 50000ක් විතර ඕන වෙනවා. සාමාන්‍ය රුපියල් 50000ක පඩියකට යන්න නම් ඉතින් යම්කිසි ක්වොලිෆිකේෂන් එකක් මේ මිනිස්සයා ගාව තියෙන්න ඕනේ. නැත්නම් රුපියල් 20000ට කඩවල ජොබ් තියෙනවා. ඒ වුණාට රුපියල් 50000ක් වගේ ජොබ් එකකට යන්න නම් සාමාන්‍යයෙන් යම්කිසි ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕන. ලංකාවේ ගොඩක් අය අතර මතයක් තියෙනවා ත්‍රිවිල් ජොබ් කරන කට්ටියට අධ්‍යාපනයක් නැහැ කියලා. හැබැයි ඒක වැරදි. ත්‍රිවිල් ජොබ් කරන කට්ටිය කොල්ලොන්ගේ සාමාන්‍යයෙන් 80ක් විතර O level වෙනකන් ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් O level වෙනකන් ඉගෙනගෙන තියෙද්දි කිසිම ක්වොලිෆිකේෂන් එකක් නැතුව සාමාන්‍ය රුපියල් 20000ක් වගේ ආදායමක් ලබන්න කොල්ලෝ කැමති නැහැ. ඒක නිසා ත්‍රිවිල් එකක් අරගෙන පොඩි ගේමක් ගන්න හදනකොට පාරට දාන්න හැදුවට හන්දියේ ත්‍රිවිල් බජාර් එක ඒ කොල්ලට chance එකක් දෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි පික්මි Uber වගේ private company taxi service එක විධිමත් කරන්න යම්කිසි service එකක් දාලා තියෙන්නේ. මේවා හරිනම් රජය විසින් කරන්න ඕන වැඩ. ඒත් අවාසනාවකට ලංකාවේ රජය ඒ වගේ වැඩ කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මං හිතන්නේ ආණ්ඩුව සමාජවාදය කරන නිසා වෙන්න ඇති. හන්දියේ ත්‍රිවිල් බජාර් එකෙන් ගැලවිලා පික්මි Uber දුවන කොල්ලගෙන් පික්මි ආයතනය 120ක් 15ක් 108ක් වගේ කපලා ගන්නවා. ඇත්තටම පික්මි ආයතනයේ සෑහෙන අසාධාරණ විදියට මේ කොල්ලෝ කෙල්ලොන්ගේ හීනත් එක්ක සෙල්ලම් කරනවා. රජයක් විදියට මේවා පොඩ්ඩක් හරි නියාමනය කරනවා නම් ඇත්තටම ගොඩක් වටිනවා. අලුතින් පික්මි Uber දෙකට යම්කිසි තරගයක් දෙන්න එලකෝ කියලා කම්පැනියක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේගොල්ලෝ එක දවසක් යනකොට මේ ගේම් එකම ප්ලේ කරાવી. තරගෙට එනකොටනේ මුලින්ම අඩුවට දෙන්නේ. පස්සේ ඒවා නැති වෙලා යනවා. රජය විසින් මේවා නියාමනය කරන්න යම්කිසි ක්‍රියාමාර්ගයක් ඉක්මනින්ම ගත්තේ නැත්නම් පාරේ ත්‍රිවිල් දුවන එලගෝ පික්මි Uber අහිංසක කොල්ලෝ ටිකයි හන්දියේ ජාවාරංකාර ත්‍රිවිල් සෙට් එකයි මරා ගන්නවා වැඩි කල නොගොස්. සිගරට් එකට තේ කෝප්පෙට වහල් වෙච්ච පොලිසිය මේ හන්දියේ ත්‍රිවිල් මැරයොත් එක්ක එකතු වෙලා මේ අහිංසක පික්මි Uber ඩ්‍රයිවර්ලව ඌරගෙන කන්න අනුබල දෙනවා. ඉතින් සාමාන්‍ය මගී ජනතාව විදිහට අපි ඉල්ලලා ඉන්නේ මේ අහිංසක ත්‍රිවිල් රථ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හීනවලට යම්කිසි පණක් දෙන්න. එයාලගේ වෘත්තිය ආරක්ෂා කරන්න යම්කිසි සදාචාරාත්මක නීති රීති මාලාවක් ගෙනත් දෙන්න. එතකොට හන්දියේ මැරයොත් යම්කිසි නීති රීති මාලාවකට යටත් වෙලා වැඩ කරાવી. අපේ රටේ ලස්සන ප්‍රවාහන සේවයක් තියෙන එක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව. ඒක නිසා අපි හැමෝම එකතු වෙලා මේ රට හදනවා නම් ඉස්සෙල්ලා සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න අරමුණු කරගෙනම සුහදශීලී ත්‍රිරෝද රථ සේවයක් ටැක්සි සර්විස් එකක් ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ අනුග්‍රහය මැදිහත් වීම මත ඉදිරියට ගෙන එන්න කියලා ඉල්ලා සිටිමින් මගේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. සමාජයට මතභේදයක් ගෙන දෙන මෙවැනි කාරණා ගැන ඉදිරියේදී සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.